කහවත්තේ දලුග්ගල පැත්තේ මගේ යාළුවෙක් ඉන්නවා. මම මේ ළඟද ගියා ඒ යාළුවේ ගෙදර. ඔහම ගිහිල්ලා ඉන්නකොට මට කොත්තුවක් කන්න ආසාවක් ආවා. මං කිව්වා යාළුවට මචං මේ මට කොත්තුවක් කන්න ඕනි බං. ඊට පස්සේ යාළුවා කිව්වා ගේමු. ගේමු. අපි කොත්තුවකුයි බියර් දෙකකුයි ගේමු. ඊට පස්සේ මම කිව්වා අම්මට සිරි නියමයිනේ අඩෝ ගේමු. දැන් කොත්තුවකුයි බියර් දෙකකුයි ගේනවනේ. නියමයි. ගේමු. ඔන්න දැන් අපි දෙන්නත් එක ටවුන් එකට යන්න පිටත් වුණා. එතකොට වෙලාව ඇති රෑ 7ට විතර. යාළුවයි ගෙදර ඉඳලා ටවුන් එකට කිලෝමීටර් 5ක් 6ක් විතර තියෙනවා. ඔන්න දැන් අපි දෙන්නත් එක ටවුන් එකට ගියා. ටවුන් එකට ගිහිල්ලා ඔන්න දැන් බියර් දෙකක් ගත්තා. ඔන්න දැන් එතන යාපෙත් තිබ්බ කඩින් කොත්තුවකුත් ගත්තා. ඔන්න දැන් කොත්තුවකුත් අරගෙන යාළුවේ මමයි ආපහු බයික් එක ගාවට ආවා. බයික් එක ගාවට ඇවිල්ලා ඊට පස්සේ යාළුවා කිව්වා මචං මේ මගේ පරණ යාළුවෙක් ඉන්නවා. මේ ඔබ පොඩ්ඩක් බයික් එක ගාවට වෙලා ඉඳපන්කෝ. මං ඌට පොඩ්ඩක් කතා කරලා ඉන්නම්. ඔබ ඔතනට වෙලා ඉඳපන්කෝ. කියලා යාළුවා මට කිව්වා. මං කිව්වා හරි මේ උඹ ඉක්මනට වරෙන්. ඔන්න දැන් මම බයික් එක ගාවට වෙලා ඔහොම ඉන්නවා. ඔන්න දැන් යාළුවා දැන් ඔන්න ගිහිල්ලා විනාඩි 2ක් 3ක් විතර වෙනවා. ඔන්න දැන් මම බයික් එක ගාවට වෙලා ඔහොම ඉන්නවා. ඉන්න අතර එකපාරට යාළුවා ඇවිල්ලා මේ මචං මේ අඩෝ අපි බයික් එක ගන්නට අගල යන්න කියලා කිව්වා. මං ඇහුවා ඇයි මොකද මොකක් හරි ප්‍රශ්නයක්ද? යාළුවා ඒක ඇහුවේ හරි හදිසියෙන්. මට බයික් එක ගන්නකෝ යන්න කියලා හරි හදිසියෙන් ඇහුවේ. මං ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද? ඊට පස්සේ යාළුවා කිව්වා නෑ මේ ටක් කර ගනින්කෝ යන්න. බයික් එක ගනින් යන්න කියලා කිව්වා. මං කල්පනා කරා මුට මොකක් වෙලාද? හරි කමන්නේ කියලා ඔන්න දැන් බයික් එක ගත්තා. ඔන්න දැන් අපි දෙන්නත් එක යන්න පිටත් වුණා. ඔන්න දැන් ටවුන් එකකින් කිලෝමීටර් 3ක් විතර ඇතුළට ඔන්න දැන් යන ගමන් ඉන්නේ. ඔන්න ඔහොම යද්දි එකපාරටම පොඩි අමුත්තක් දැනෙනවා. ඒ කියන්නේ ටිකක් අර එන තද සීතලකුත් ඇඟට එනවා. ඒ වගේම බයික් එක ටිකක් බරයි වගේ. මං කල්පනා කරා මොකද මේ කියලා. ඒ වගේම අර පිටිපස්සේ ඉන්න යාළුවා කිසිම කතාවක් නැහැනේ. වෙනද නම් අපි දෙන්නත් එක බයික් එකේ යනකොට ඌ එක දිගට කතා කරනවා. හැබැයි අද කිසි කතාවක් නැහැ. මං පිටිපස්සේ ආලා ඔහොම බැලුවා. කිසි වෙනසක් නැහැ. මං හැබැයි ඇයි බං මාත් එක්ක කතා කරන්නේ නැති මාත් එක්ක තරහ වෙලාද කියලා මං යාළුවගෙන් ඇහුවා. ඊපස්සේ ඒකලත් ඌ කිසිම උත්තරයක් දුන්නේ නැහැ. මං කල්පනා කරා යකෝ මේ අපි ගත්ත බියර් දෙකෙන් එකක් මූ තනියමවත් ගැහුවද කියලා මං කල්පනා කරා. ඔන්න දැන් බයික් එක දැන් ටික ටික අද්දන්න නැතු යනවා. ඒ වගේම බයික් එක පිටිපස්ස හරි බරයි. නිකන් බී කවර 10ක් විතර පැටවුවා වගේ. ඔන්න දැන් ඔහොම ඉස්සරහට යනකොට මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. මං අරන් බැලුවා ෆෝන් එක. බලනකොට මේ පිටිපස්සේ ඉන්න යාළුවගෙන් කෝල් එක එන්නේ. මං ඇහුවා ඔබට පිස්සුද බං කෝල් ගන්නේ? ඇයි බං කෝල් ගන්න කියලා මං ෆෝන් එක කට් කරලා එහෙම සාකුට දාගත්තා. සාමාන්‍යයෙන් මේ යාළුවා එහෙම ඒ වගේ විහිළු කරන්නේත් නෑ. හැබැයි අද මොකක් හරි අමුත්තක් තියෙනවා කියලාත් මට හිතුණා. ඊට පස්සේ කවන්නේ ඔහොම යන්කෝ කියලා. ඔන්න දැන් තව ටික දුරක් කොහොම යනකොට දැන් අපේ යාළුවේ ගෙවලුත් දැන් කිට්ටුයි. ඔහොම යනකොට පාට ආයේ කෝල් එකක් ආවා. මම බැලුවා. බලනකොට මේ පිටිපස්සේ ඉන්න යාළුවා කෝල් එක ගන්නේ. මං ආන්සර් කරා. කමන්නේ උගේ සාලිනේ කැපෙන්නේ කියලා මං ආන්සර් කරා. ආන්සර් කරලා හෙලෝ කියලා මං කිව්වා. අන්න එතකොටම මගේ පිටිපස්සේ ඉන්න යාළුවා ඌ කතා කරා ෆෝන් එකකින්. හැබැයි දැන් මේ පිටිපස්සේ ඉන්න යාළුවා උගේ අතේ ෆෝන් එකක්වත් මුකුත් නැහැ. මුකුත් කතා කරන්නේත් නැහැ. හැබැයි ෆෝන් එකට ආව කෝල් එකේ මගේ යාළුවගේ නම්බර් එකේ කෝල් එක ආවේ. ඒ කෝල් එකකින් දැන් කතා කරනවා යාළුවා. මං කල්පනා කරා මොකද්ද මේ? කමන්නේ. හෙලෝ කියලා මං කතා කරා. අන්න එතකොට අඩෝ ඔබ කොහෙද බං මේ මාව දාලා ගියේ? ඈ මං අර යාළුවෙකුට පොඩ්ඩක් කතා කරලා එන ඩිංගට ඔබ කොහෙද බං ගියේ? කියලා දැන් යාළුවා කියනවා. මං කල්පනා කරා යකෝ මේ යාළුවා පිටිපස්සේනේ. මූ කොහමද ෆෝන් එකෙන් කතා කරන්නේ? මුගේ අතේ ෆෝන් එකකුත් නැහැ. ඒ වගේම තව දෙයක් තමයි දැන් අර ටවුන් එකේ වාහන සද්ද අර අපි කොත්තු කඩේ ගවනේ හිටියේ. කොත්තු කඩේ ගවනේ බයික් එක දාලා තිබ්බේ. එතන කොත්තු ගාන සද්දෙත් දැන් ෆෝන් එකෙන් ඇහෙනවා. ඒ ASCII වාහන සද්දත් ඇහෙනවා. දැන් මගේ එක සීතල වේගන එන්නේ. දැන් මට පොඩි අමුත්තකුත් දැනුණා. මං කිව්වා හරි මචං හරි කියලා මම ෆෝන් එකේ එහෙම සාකුර දාගත්තා. සාකුර දාගෙන මම බැලුවා පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. ඕන දැන් පිටිපස්සේ ඉන්න කාගේ මූණ ටිකක් අමුතු වෙලා. මේ පැත්ත සම්පූර්ණ පිච්චිලා වගේ තියෙනවා. මේ පැත්තේ මොනවද මන් දන්නේ අමුතු නිකන් නිල් පාට වෙලා වගේ මේ පැත්ත. ඕන දැන් මට බයිකේ කන්ට්‍රෝල් නැතුව ගියා.
වැටුණා බයික් එක. බයික් එක වැටුණාට පස්සේ මං ඒමම නැගිටලා දිව්වා ඉස්සරහට. ඉස්සරහට දුවන ගමන් මම බැලුවා පිටිපස්ස. බලනකොට අරු එකපාරට ඌත් බයිකින් මාත් එක්කම වැටුණා. වැටලා හැබැයි ඌ එකපාරට නැගිට්ටා ඔහම. නැගිටලා ඌ දැන් මගේ දිහා බලාගෙන ඉන්නවා. මම දැන් ටික දුරක් ඉස්සරහට දුවගෙන ගියා. දුවගෙන ගිහලා මං ආයි බැලුවා පිටිපස්ස යනවා. ඌ මගේ දිහා ඔහම කෙලින්ම බලාගෙන ඉන්නවා. ඊයසේ යාළුවා එක දිගට කෝල් කරනවා. මට ඒකට ආන්සර් කරන්නවත් 100ක් නැහැ. ඊට පස්සේ මං ඔහොම ඉස්සරහට දුවගෙන යද්දි අර පිටිපස්සේ ඉන්න එක එකපාරට දෙපැත්තේ රබර් කෑල්ල, මේ පැත්තේ රබර් කෑල්ල, මේ පැත්තේ රබර් කෑල්ල. රබර් කෑල්ල මැදින් පොඩි පාරක් තියෙන. පාර දිගේ තමයි අපි යනකම් පාර දිගේ තමයි අපි ගියේ. මොන දැන් මං ඉස්සරහට දුවගෙන යනකොට මං බැලුවා පිටිපස්සේ ඉන්න එක. ඌ එකපාරට පැන්න රබර් කෑල්ල. රබර් කෑල්ල අර ඈතට දුවගෙන යනවා මං දැක්කා. ඔන්න දැන් මට තවත් බය වැඩි. ඇයි මූ එකපාරට එන වේගෙන් ඈතට දුවගෙන ගියානේ. ඔන්න දැන් මම එකපාරට ගත්ත ෆෝන් එක අතට. ෆෝන් එක අතට කරගෙන යාළුවට වෙච්ච දේ කියන්න කියලා යාළුවට කෝල් එකක් කොහම ගහනකොටම එකපාරට අර දුවගෙන ගියප එක මගේ ඉස්සරහා ඉන්නවනේ. එහෙම මම දිව්වා රබර් කෑල්ලට. රබර් කෑල්ල එහෙම මම අනිත් පැත්තට බලලා මම දිව්වා රබර් කෑල්ලට. ඊට පස්සේ ලිස්සලා මම වැටුණා. වැටලා ගලක් දපොයිද මගේ වැදුණා ඩවොක් ගාලා ඔළුවේ. අන්න එතකොට මට සිහිය නැති වුණා. ඊට පස්සේ පැය කීපයකට පස්සේ සිහිය එනකොට මම හිටියේ යාළුවා ගෙදර. මගේ වටේට මිනිස්සු වට වෙලා හිටියා. කොහොම හරි මගේ රබර් කෑල්ලේ දුවද්දි එතන හිටපු මිනිස්සෙක් මාව දැකලා තියෙනවා. ඒ මිනිස්සයා මගේ පිටිපස්සෙන් එහෙම ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ මිනිස්සයා අර මාත් එක්ක බයික් එකේ ආපු එකව දැකලා නැහැ. කොහොම හරි මේ මිනිස්සයා හිටපු නිසා මම බේරුණා.